හයි ගයිස්, ඉතින් අද අපි කතා කරන්නේ අපේ හයිබ්‍රිඩ් වන් ආයතනයට ආපු ෆුල් සර්විස් එකට ආපු N16 නිසාන් වර්ගයේ කාර් රථයක් ගැන. ඉතින් කාර් රථය ගැන කතා කරන්න කලින් ඔක්කොම තෑන්ක් කරනවා. මොකද හයිබ්‍රිඩ් වන් අපිව විශ්වාස කරලා ගොඩක් අය දැන් අපි ගාවට එනවා සහ අපේ වීඩියෝස් බලනවා. අපිත් එක්ක ගොඩක් අය දැන් මේ වෙද්දි එකතු වෙලා ඉන්නවා. ඉතින් අපිව ලයික් කරලා නැති අය ඉතින් ලයික් කරන්න. ඉතින් මම මුලින්ම කියනනම් N16 කාර් එක ගැන පොඩි රිවිව් එකක්. ඉතින් N16 කියලා කියන්නේ 2005 වර්ෂයේදී රිලීස් වෙච්ච වාහනයක්. සෙඩාන් වර්ගේ වාහනයක් තමයි මේ N16 කියන සනි කාර් එක. මේක 1600cc එන්ජින් එකක් එක්ක අපු වාහනයක්. ඉතින් මේකේ පෙට්‍රල් කාර්යක්ෂමතාවය ගැන කතා කරනකොට සිටි ඒරියා එකකදී මේකේ සාමාන්‍යයෙන් ලීටර එකකට කිලෝමීටර් 8ක් 10ක් අතර වගේම අවුටේෂන් යනවා නම් සාමාන්‍යයෙන් ලීටර එකකට 14ක් 15ක් විතර ඕගොල්ලොන්ට මේකේ සාමාන්‍යයෙන් තෙල් කාර්යක්ෂමතාවය බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අවුට්ලුක් එක ගත්තට පස්සේ ගොඩක් ලස්සන අවුට්ලුක් එකක් තියෙනවා. ගොඩක් අය ටිකක් ආකර්ෂණයක් ඇති වෙන අවුට්ලුක් එකක් තමයි මේකේ තියෙන්නේ. 2005 වර්ෂයේ රිලීස් වුණත් මේ වාහන අද වෙද්දිත් ලංකාවේ තියෙනවා සහ කිසිම ප්‍රශ්න අඩුව පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් තමයි මේ වාහනේ. ඉතින් පෙට්‍රල් ගැන ප්‍රශ්නයක් නැත්නම් ඔයගොල්ලොන්ට පාවිච්චි කරන්න හොඳ වාහනයක් මේක. මේකේ සැප පහසු අදින් ගත්තොත් ගොඩක් සැප පහසු වාහනයක් හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්න වාහනයක් තමයි FB15 එක කියලා කියන්නේ. FB15 එකේ ඉන්ටීරියර් විදිහටම තමයි මේ N16 සනි වාහනේ ඉන්ටීරියර් එකත් හදලා තියෙන්නේ. එයා බෑග්ස් දෙකක් තියෙනවා. ඒ වගේම ඉදිරියේ ඩිස්ක් බ්‍රේක්, ඒ වගේම ඩ්‍රම් බ්‍රේක් එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. සේෆ්ටි පැත්ත ගැන ගොඩක් හිතපු වාහනයක් තමයි මේ වාහනේ. ඉතින් මේ වාහනේ ලංකාවේ පාරවල් වලට ගොඩක් හොඳ වාහනයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ජාති වාහනයක් තමයි හයිබ්‍රිඩ් වන් අපි ගාවට ආවේ ෆුල් සර්විස් එකට. අපිට ආපු කස්ටමර්ගේ වාහනේත් ගොඩක් හොඳ තත්ත්වයේ තිබිච්ච වාහනයක්. මේ වාහනේත් ඒ කස්ටමර් ගොඩක් හොඳට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කස්ටමර් පාවිච්චි කරද්දී ඒ ෆුල් සර්විස් එක ඒ විතරක් නෙමෙයි ඒ මේන් ට්‍රේනර්ස් හරියටම කරලා තියෙන නිසා අපිට මේ ෆුල් සර්විස් එකේදීත් මේ කස්ටමර්ට ලොකු මුදලක් ගියේ නැහැ. මොකද මේකේ හොඳට මේන්ටේන්ස් කරලා තිබ්බ නිසා. ඉතින් ෆුල් සර්විස් එක ගැන කතා කරනකොටත් හයිබ්‍රිඩ් වන් අපි හරි ස්පෙෂල්. මොකද අපි සාමාන්‍යයෙන් අපේ කස්ටමර් කෙනෙක් ආවොත් අපි ඒ කස්ටමර්ට හොඳම විදිහට ඒ අවශ්‍ය දේ සපුරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අපිට ෆුල් සර්විස් එකට ආවත් ඒ කස්ටමර් බලාපොරොත්තු වෙනවටත් වඩා දෙයක් අපි මේ එන කස්ටමර්ස්ලට දෙනවා. ඉතින් N16 මේ සනි වාහනේ ආපු කස්ටමර් ගොඩක් හැපි වුණා. මොකද අපි එයා ඉල්ලපු දෙයටත් වඩා හොඳට අපි මෙයාගේ ෆුල් සර්විස් එක කරලා දුන්නා. ඉතින් හයිබ්‍රිඩ් වන් අපි කියන්නේ ස්පෙෂල් වෙන්නේ ඒක තමයි ඔයගොල්ලන්ට වාහනයක් සම්බන්ධව සියලුම දේවල් අපි ස්ථානයට ආවොත් සිදු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා හයිබ්‍රිඩ් වන් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ වාහනේ තියෙන ඕනිම ගැටලුවක් විසඳන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. පහළ තියෙන නම්බර්ස් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් දැම්ම කෝල් එකක් දෙන්න. අපි පැය 24ම ඇලර්ට් එකේ ඉන්න ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් තියෙනවා නම් රාත්‍රී කාලෙනොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඒ වෙනුවෙන්ත් ඔයගොල්ලන්ට අවශ්‍ය සේවාවන් සපයන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් හයිබ්‍රිඩ් වන් අපේ නම්බර්ස් වලට දැම්ම කෝල් එකක් දීලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න.